අනුරාධපුර පැරණි නගරයට දකුණින් පිහිටි ඉසුරුමුණි විහාරය මෙරට රජ පැමිණි දෙවන පෑතිස් රජතුමාගේ මේඝගිරි විහාරයේ හැටියට හඳුනාගෙන තියෙනවා. නගරයට දකුණු දිශාවෙන් පිහිටි නිසා ඉසුරුමුණි විහාරය දක්ෂිණ මේඝගිරි විහාරයේ හැටියටත් හඳුන්වනවා. පහු කාලයේදී ඉසුරුමුණි විහාරයේ විදිහට වෙනස් වුණා. ඊට හේතුව වුණේ ඉසුරු කුලයෙන් පැවිදි වූ අරිට්ඨ කුමරු ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 නමක් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ නිසා. ඉස්සර සමනාරාමය ඉසුරුමුණිය හැටියට වෙනස් වුණා. ගල්ලෙනකට සම්බන්ධ වුණු විහාරයක් වගේම පොකුණක් මේ ඉසුරුමුණි විහාරස්ථානයේ දකින්නට පුළුවන්. ඊට ඉහළින් ගල් පර්වතයක් තියෙනවා. ඒ ගල් පර්වතයේ මත තියෙන ස්තූපය පසු කාලයේදී ඉදිකල එකක් හැටියට තමයි ඉතිහාසඥයන් හඳුන්වන්නේ. විහාර දොරටුවට දකුණු දිශාවෙන් අර්ධ උන්නත රූපයක් හැටියට අශ්ව හිස සහිත මිනිස් රූපයක් දකින්නට තියෙනවා. අශ්ව හිස සහිත මිනිස් රූපයක්. කිස්වර්ෂ පස්වෙනි සේවසේ රජ වුණු පළමුවෙනි කාශ්‍යප රජු මේ ඉසුරුමුණි විහාරයේ පිළිසකර කරලා තම දූවරු දෙදෙනාගේ නම මීට යෙදුවා කියලා කියනවා. ඒ දූවරු දෙදෙනා තමයි බෝ උපුල්වන් කියන දෙදෙනා. ඉතින් ඒ දෙදෙනාගේ නම දාලා බෝ උපුල්වන් කසුප්ගිරි රජමහා වෙහෙර කියලා මේකට නම් කළා කියලා සඳහන් වෙනවා. එතකොට මේ අස්ව හිස සහිත මේ මිනිස් රුව පොකුණු ප්‍රදේශයේ ඉඳලා එහෙම නැත්නම් පොකුණු ප්‍රදේශයේ බිම ඉඳලා අඩි 15ක් විතර උසින් අර්ධ උන්නතව නෙලලා තියෙන්නේ. මිනිස් රූපේ ඉරියව් අණුව කිසියම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ විලාසයක් මෙහි දකින්නට තියෙනවා. කය ඍජුව තියාගෙන වම් පාදය පොළොව මත දිගා කරලා දකුණු පාදය ඔසවා නවාගෙන ඉඳගෙන ඉන්නේ. වමත පොළවට ස්පර්ශ වෙනවා. ඒ වගේම දකුණත නිදහසේ දිග ඇරගෙන ඉන්නවා. මේ මිනිස් රූපය අඩි 2.5ක් විතර උසයි. මේකට සාමාන්‍යයෙන් ඉතිහාසයේ කියවෙන්නේ මහා රාජ ලීලාව කියලා. මේ ඉරියව්ව. ඔහුගේ දකුණු උරහිසට ඉහළින් අශ්වයෙකුගේ හිසක් දකින්නට තියෙනවා. කොහොමදත් මේක ක්‍රිස්තු වර්ෂ 7 වෙනි හෝ 8 වෙනි සතවර්ෂවල නිර්මාණය කළ එකක් කියලා ඇතැම් තැන්වල සඳහන් වෙනවා. මේ පිළිබඳව මත කීපයක් තියෙනවා. ආනන්ද කුමාර ස්වාමීන් වහන්සේ කියන්නේ Hindu දේව කතාවල එන කපිල ඍෂිවරයා සහ ඔහුගේ අශ්වයා තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ කියලා. එතකොට එඩ්වින් ආරිදාස ශූරීන් කියන්නේ පණ්ඩුකාභය රජතුමා ඔහුගේ මාමාවරු සමග සටනට උදව් කළ චේතියා කියන වෙළඹ තමයි මේ රූපයෙන් නිරූපණය කරන්නේ කියලා. මහාචාර්ය සෙනරත් පර්ණවිතාන ශූරීන් කියන්නේ අස්ව හිසින් ගින්නට අධිපති දිවියාත් ඒ කියන්නේ අග්නි දිවියා ගින්නට අධිපති අග්නි දිවියාත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දිවියාත් නිරූපණය කරනවා කියලා. මේ මිනිස් රූපයේ ඇස් යොමු වෙලා තියෙන්නේ ඉස්සරහා තියෙන කෙත් යාය දෙසට කුඹුර දෙසට. එතකොට හිසේ සාමාන්‍යයෙන් දකින්නට තියෙනවා ශීර්ෂාවරණයක්. මේ හිසේ තියෙන්නේ ශීර්ෂාවරණයක් මේ නෙවෙයි මේක සාමාන්‍යයෙන් හිසකේ විලාසිතාවක් කියලා තමයි පර්ණවිතාන ශූරීන් කියන්නේ. ඒ වගේම මේ වර්ෂාවට හා ගින්නට අධිපති දෙවියන් මේ කැටයමෙන් නිරූපණය කරනවා කියලා පර්ණවිතාන ශූරීන් සඳහන් කිරීමට තවත් හේතුවක් තියෙනවා. ලංකාවට බුද්ධ ආගම එන්නට ඉස්සෙල්ලා විවිධ මත අපේ රටේ තිබුණා. විවිධ ඇදහිීමකම තිබුණා. ඉතින් ගින්න වැස්ස දෙකම අපේ ජනතාව ඇදහුවා විවිධ තැන්වල ඉඳලා. ඉතින් ගින්නයි වැස්සයි අදහපු තැනක් එක්කහුණු තැනක් හැටියට මේ ස්ථානයේ සැලකෙනවා. ඒ නිසා වර්ෂාව සහ ගින්න
ඒ සඳහා පුද පූජා පවත්වපු තැනක් කියලා පරණවිතාන ශූරීන් කියනවා. දක්ඛින මේඝගිරි විහාරය. දක්ඛින මේඝගිරි විහාරය කියලා කියනවත් ඒ කාරණය හේතු වෙලා තියෙනවා. එතකොට මේ අත්වල පාදවල ආභරණ දකින්නට තියෙනවා. ඒ වගේම මේ කුණ්ඩලාභරණ දකින්නට තියෙනවා. ඉතින් මේකේ නිරූපණය වෙන්නේ මේ කාලේ ජනතාව ආභරණ පැලඳි බවට ආභරණ භාවිතා කරු බවට උදාහරණයක් ඇටියට මෙය ගන්නවා. ඇතම් කෙනෙක් මෙය නේරංජනා නදියෙන් ඈතර වීමට පැමිණි සිදුහත් කුමාරයා සහ කන්තකාශ්වය බවටත් මත පළ කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි කීර්තිසී මේඝවර්ණ රජතුමාගේ කාලේ තමයි අපේ රටට හේමමාලා සහ දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ආවේ. එතකොට දළදා වහන්සේ වැඩමවාගෙන ඇවිල්ලා මුල්ම වතාවට මේ ඉසුරුමුණි විහාරය එහෙම නැත්නම් දක්ඛින මේඝගිරි විහාරය තමයි දළදා වහන්සේ මුලින්ම තැන්පත් කරලා තියෙන්නේ.